හරි ළමයි HTML තීරී ටික. HTML තීරී ටික බලලා ගන්නවා. HTML තීරී ගත්තට පස්සේ අපිට මුලින්ම කතා කරන්න දෙනවා වෙබ් අඩවි වෙබ් නිර්මාණ මෘදුකාංග. වෙබ් නිර්මාණ මෘදුකාංග ගත්තට පස්සේ වෙබ් නිර්මාණ මෘදුකාංග ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් වෙබ් සංස්කාරක දෙවෙනි එක සන්ධාර ගමනාකරණ පද්ධති. හරිද? වෙබ් සංස්කාරක අනිත් එක තමයි සන්ධාර කළමනාකරණ පද්ධති. බලන්න වෙබ් සංස්කාරක කියන්නේ වෙබ් වෙබ් නිර්මාණ මෘදුකාංගවල විශේෂත්වයන් නිර්මාණකරු විසින් චිත්‍රක අතුරු මුහුණතක් භාවිතයෙන් වෙබ් පිටු නිමවන අතර ස්වයංක්‍රීයව HTML ලේඛනය වෙත අතුරු මුහුණක් සකස් වීමයි. නිර්මාණකරුට HTML භාෂාව පිළිබඳ දැනුම තිබේ නම් චිත්‍රක අතුරු මුහුණක් මෙන්ම HTML ලේඛනයද භාවිතා කරමින් වෙබ් පිටු නිර්මාණය කිරීමේ කාර්ය සිදු කළ හැකිවීම අතිරේක වාසියකි. ඒ කියන්නේ අපි ස්ක්‍රැච් වගේ කරේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අන්න ඒවා තමයි වෙබ් සංස්කාරක මෘදුකාංග කියලා කියන්නේ. ඒතකොට HTML දැනුමක් තියෙන්න ඕනේ නැහැ. හැබැයි තිබ්බොත් ඒක වාසියක්. හරිද? HTML සංස්කාර මෘදුකාංග HTML සංස්කාරක ප්‍රධානම කොටස් දෙකයි. එකක් වෙනවනේ හරි. විවෘතකේත වෙබ් සංස්කාරකය. වෙබ් සංස්කාරක ඒවට උදාහරණ තමයි කොම්පෝසර් දෙවෙනි එක CK editor Blue Griffin කියන්නේ ඒ ටික. වෙබ් සංස්කාරක ගත්තට වෙබ් සංස්කාර කියන්නේ අපිට HTML කෝඩ් කරේ එහෙම කෝඩ් කරන්නේ නැහැ. අපිට නිකන් කෝඩ් කරපු එකෙන් රැක් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. හෙඩ් එකක් ගන්න, ටේබල් එකක් ගන්න වගේ රැක් කරලා ඩ්‍රොප් කරන්න තියෙන්නේ. අනිත් එක තමයි ඒක ප්‍රධාන කොටස එකයි විවෘතකයේ සංස්කාරක. අනිත් එක මිලදී ගත අන්තර්ජාලයෙන් බාගත හැකි අතර මිලදී ගත යුතු වෙබ් සංස්කාරක. මිලදී ගත යුතු වෙබ් සංස්කාරක ගත්තලා ඒවට දාන තමයි Adobe Dreamweaver, Microsoft front page ඊළඟට Visual Studio. ඔය ටික තමයි වෙබ් සංස්කාරක ප්‍රධාන කොටස් දෙක. ඊට පස්සේ අපිට තියෙනවා ස්ථිතික වෙබ් අඩවි හා ගතික වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවි හා ගතික වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවියක් කියන්නේ ඉන්නව තාම සන්ධාර කළමනාකරණ පද්ධතියට ආවේ නැහැ. අපිට කියන ස්ථිතික වෙබ් අඩවි සහ අනිත් එක ගතික වෙබ් අඩවි. ගතික වෙබ් අඩවි. ගතික වෙන්නේ ගතික වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවි ගත්තට පස්සේ මේක ස්ථිතිකයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැනේ. බලන්න
වෙබ් අඩවියේ සන්දාරය වෙනස් නෙවෙයි. ඒ කියන්නේ ස්ථිර වෙබ් අඩවිය අතර වෙබ් අඩවියේ තියෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ. වෙබ් අඩවියක සන්දාරය වෙනස් නොවන අතර ස්ථාවර ලෙස යම්කිසි කාලයක් පවත්වාගෙන යන්නේ නම් ඒ ස්ථිර වෙබ් අඩවියක් ලෙස හඳුන්වයි. කියන්නේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා නේද? එතන තියෙන ස්ථිර වෙබ් අඩවියක්. සාමාන්‍ය HTML භාෂාව මුල් කරගෙන අපි HTML භාෂාවෙන් ලියන ඒවා වෙනස් වෙන්නේ නැහනේ. HTML භාෂාව මුල් කරගත් වෙබ් අඩවි ස්ථිතික වෙබ් අඩවි වේ. මේවායේ ව්‍යුහය හා සන්දාරය HTML කේතයකුලින් නිර්මාණය අපි ලියන HTML කේතය තුලින් තමයි මේවායේ ව්‍යුහයයි සන්දාරයයි නිර්මාණය වෙන්නේ. ඒ සංශෝධනය කළ විට පමණක් වෙබ් අඩවියේ සන්දාරය වෙනස් වේ. ඒ කියන්නේ අපි HTML කෝඩ් එක වෙනස් කරොත් තමයි වෙනස් වෙන්නේ. වෙබ් පිටු සමූහයක එකතුවක් ලෙස ඉතා සරලව මෙම වර්ගයේ වෙබ් අඩවි සකස් කළ හැකිය. වෙබ් අඩවි පරිශීලනයේදී ග්‍රාහකයන් සේවාදායකය සමග ඍජුවම සම්බන්ධ වේ. පරිශීලනයේදී ග්‍රාහකයන් වෙබ් සේවාදායකය සමග ඍජුවම සම්බන්ධ වන්නේ නැහැ. වෙබ් අඩවිය නිර්මාණකරු පමණක් වෙබ් අඩවිය තැන්පත් කර ඇති සේවාදායකයා සම්බන්ධ වේ. මේක ගත්තට පස්සේ මේකේ ස්ථිර වෙබ් අඩවිය ගත්තට පස්සේ සන්දාරය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක වෙබ් සන්දාරය වෙනස් නොවේ. අනිත් දැන් පරිශීලකයා ඉන්නවා. යූසර් ඉන්නවා. යූසර්ට කෙලින්ම සේවාදායකය සර්වර් එක සමග සම්බන්ධ වෙන්න බෑ. හැබැයි හදපු එකා ඉන්නවනේ. නිර්මාතෘට වෙබ් සේවාදායකය සමග වෙබ් සර්වර් එක සමග ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඍජුවම සම්බන්ධ වෙබ් අඩවිය සමග සේවාදායක සම්බන්ධ වෙනස්කම් සිදු කළ හැකියි. වැඩි කාලයක් ගත වුණත් මේක ආරක්ෂාභාවයෙන් ඉහළයි. මේක කාලයක් ගත වෙන හැබැයි ආරක්ෂාව ඉහළයි. ආරක්ෂාව ඉහළයි. HTML තමයි ඔබ විසින් මෙතේ කියලා සරල වදන් සැකසුම් මෘදුකාංග HTML සංස්කාරක වෙබ් සංස්කාරක ආදිය මෘදුකාංගයේ විවිධ මෘදුකාංග ආධාරයෙන් සකස් කරන ලද්දේ ස්ථිර වෙබ් අඩවි නෙවේදයි මදක් කල්පනා. ඒ කියන්නේ වදම් සැකසීමේ මෘදුකාංග HTML සංස්කාරකයි වෙබ් සංස්කාරකයි කියන්නේ ස්ථිතික වෙබ් අඩවි කියලා කියන්නේ. ස්ථිතික වෙබ් අඩවි. ඊට පස්සේ ගතික වෙබ් අඩවි ගත්තට පස්සේ වෙබ් අඩවියේ සන්දාරය නිරන්තරයෙන් වෙනස් වේ. මේකේ සන්දාරය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේකේ වෙනස් වෙනවා. වෙනස් වේ. ගතික වෙබ් අඩවිය ගත්තට පස්සේ ගතික වෙබ් අඩවියක් ඒවා ගතික වෙබ් අඩවි ලෙස හැඳින්වේ. PHP ASP.NET JSP Java Server Page වැනි පරිගණක භාෂාවලින් සකස් කර ඇත. ගතික වෙබ් අඩවි සන්දාරය තුළ සේවාදායක මගින් ජනනය වන තොරතුරු ඇත. බොහෝ විට දත්ත පාදකයක් මගින් හෝ සේවාදායකය තුළ ධාවනය වන යෙදවීමක් මගින් විය හැක. ඒ කියන්නේ ගතික වෙබ් අඩවියක් කියන්නේ ඒකේ තියෙන ඇතුලේ සන්දාරය නිරන්තරයෙන් වෙනස් වෙනවලු. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගතික වෙබ් අඩවි හදලා තියෙන පරිගණක භාෂාව ඇහුවොත් PHP දෙවෙනි එක ASP.NET JSP මෙන්න මේ වගේ කම්පියුටර් ලැන්ග්වේජ් තමයි ගතික වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න ගතික වෙබ් අඩවියට උදාහරණ තමයි වෙබ් අඩවියේ වත්මන් වේලාව ගතික ලෙස පෙන්눔 කරන්නේ. නිරන්තරයෙන් වෙබ් අඩවියේ වේලාව වෙනස් වෙනානේ. එතකොට එක ගතික වෙබ් අඩවිය. ඊට පස්සේ විභාග අංකයට අදාළව විභාග අපේක්ෂකයාගේ ප්‍රතිඵල පෙන්눔 කිරීම. එකම එක වෙන්නලා හරියන්නේ නැහැ නේ. ඔයාගේ රිසර්ච් එකක් තව එක්කෙනෙක්ගේ රිසර්ච් එක. එතකොට ඒක ගතික වෙබ් අඩවිය. මෙම වෙබ් අඩවි භාවිතයේදී ග්‍රාහකයන් සේවාදායක සමග ඍජුවම සම්බන්ධ වේ. හරි. ඔයා සාමාන්‍යයෙන් ඔයා යූසර් වෙබ් සර්වර් එක සමග ඍජුවම සම්බන්ධ වෙනවා. සර්වර් යූසර්. මේකත් එක්ක කෙලින්ම සම්බන්ධ නැහැ. ඔයා
විභාග ප්‍රතිඵල බලන්නේ කෙලින්ම වෙබ් සේවයකත් එහෙන සේවාදායකයා හා සම්බන්ධ වෙලා තමයි විභාග ප්‍රතිඵල බලන්නේ. ඍජුවම සම්බන්ධ වෙන ග්‍රාහකයාගෙන් සේවාදායකය වෙතට හෝ එයින් ප්‍රතිවිරුද්ධ දෙසට තොරතුරු හුවමාරු වේ. ඒ කියන්නේ වා දෙසට හරි ප්‍රතිවිරුද්ධ දෙසට හරි තොරතුරු හුවමාරු වෙනවලු. ඒ නිසා ඉස්පරි සාපේක්ෂව ආරක්ෂාවට තර්ජනය විය හැක. මේකේ ආරක්ෂාව අඩුයි. ආරක්ෂාව අඩුයි. ආරක්ෂාව අඩුයි. නිරන්තරයෙන් වෙනස් විය යුතු නිරන්තර වෙනස් විය යුතු ආකාරයේ වාණිජමය සමාජය හෝ තත්කාලීන විභාග පවත්වන වෙබ් අඩවි සඳහා මේ සිදු විය. එහෙත් ආරක්ෂිත ලෙස මෙවැනි වෙබ් අඩවි සෑදීම ඉහළ දැනුමක් හා පළපුරුද්දක් අවශ්‍ය වේලු. එතකොට බලන්න මේ රූපේ. මේ රූපේ උඩ තියෙනවා සේවාදායක පරිගණකයේ ඉඳන් ක්ලයන්ට් කම්පියුටර් එකට ස්ථිතිකාකාරයේදී දත්ත සම්ප්‍රේෂණය යනවා හරි. සේවාදායක ඉඳලා අපේ පැත්තට තමයි දත්ත ගලන්නේ. අපේ ඉඳලා සේවාදායකයට නෙමෙයි. හැබැයි ස්ථිතික ගතික ගත්තට පස්සේ ඩේටාබේස් සර්වර් එකත් එක්ක සම්බන්ධ වෙනා වෙබ් සේවාදායකයත් සමග සම්බන්ධ වෙනා ඒ දෙපැත්තටම දත්ත ගලනවා. පරිශීලකටත් හම් වෙනවා. ඔය ටික තමයි ස්ථිතික හා ගතික කියන්නේ. එතකොට වෙබ් සංස්කාරක කියන්නේ අපි HTML වලින් අර අපි සම්පූර්ණ වෙබ් සංස්කාරකය අපි කෝඩ් කරන්නේ නැහැ. අපිට හොයන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මේ නිර්මාණ කරගන්න පුළුවන්. ඒ වගේ සංස්කාරක විවෘතකේත සංස්කාරක විනදී ගත යුතු වෙබ් සංස්කාර කොටස් දෙකයි. කොම්ස කොම්පෝසර් CKDට බ්ලූ ග්‍රිෆන් කියන්නේ විවෘතකේත සංස්කාරක. මිලදී ගත යුතු වෙබ් සංස්කාරක කියන්නේ Adobe Dreamweaver, Microsoft Front Page, Visual Studio කියන්නේ මිලදී ගත යුතු වෙබ් සංස්කාරක. ඊට පස්සේ ගතික ස්ථිතික වෙබ් අඩවි ගතික වෙබ් අඩවි ලෙස ප්‍රධාන කොටස් දෙකයි. ඒ ස්ථිතික වෙබ් අඩවිලේ වෙබ් සන්ධාරය වෙනස් වෙන්නේ නැහැ. ගතිකයේ වෙබ් සන්ධාරය වෙනස් වෙනවා. යූසර් පරිශීලකයාට වෙබ් සේවාදායක සමග ඍජුවම සම්බන්ධ වෙන්න බෑ. හැබැයි මේකේ ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ නිර්මාණකරුට තමයි සේවාදායක පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ ආරක්ෂාව අඩුයි. මේකේ ආරක්ෂාව ඉහළයි. මේකේ ආරක්ෂාව අඩුයි. හරි. ඊට පස්සේ බලන්න සන්දාර කළමනාකරණ පද්ධති. සන්දාර කළමනාකරණ පද්ධති content management system. සන්දාර කළමනාකරණ පද්ධති. බලන්න ගතික ලෙස වෙබ් අඩවි නිර්මාණයට සන්දාර කළමනාකරණය හා ප්‍රකාශයට පත් කිරීමට භාවිතා කරන මෘදුකාංගයක් සන්දාර කළමනාකරණ පද්ධතියක් ලෙස හැඳින්වේ. ගතික ලෙස වෙබ් අඩවි නිර්මාණයට සන්දාර කළමනාකරණයට හා ප්‍රකාශයට පත් කිරීමට භාවිතා කරන මෘදුකාංගවල අපි කියනවා සන්දාර කළමනාකරණ පද්ධතියක් ලෙස සරලව හඳුන්වා දෙන්න පුළුවන්. බලමු. වෙබ් අඩවි නිර්මාණකරුට නිරන්තර සන්ධාරය වෙනස් කරමින් තම වෙබ් අඩවි ප්‍රකාශයට පත් කළ හැකිය. ගතික වෙබ් අඩවි කියන්නේ ස්ථිර වෙබ් අඩවි වල සන්ධාරය වෙනස් වෙන්නේ නැහැ. ගතික වෙබ් අඩවි වල සන්ධාරය වෙනස් වෙනවා නිරන්තරයෙන්. ඊට පස්සේ CMS content management system භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය සහ කළමනාකරණ ඉතාමත් පහසු සහ වේගවත් වන අතර පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය නොවේ. මෙන්න මේ සන්දාර කළමනාකරණ පද්ධති. සන්දාර කළමනාකරණ පද්ධති content management system එකට මේකෙන් නිර්මාණ කරන්න පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය වෙන්නේ නැල්ලු. පරිගණක
භාෂා දැනුම අනවශ්‍යයි. පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය නොවේ. එම නිසා CMS යනු වර්තමානයේ වඩාත් ජනප්‍රිය වෙබ් නිර්මාණ යෙදුම් වර්ගයක්ලු. මුදුකාංගය මගින් සපයා ඇති සැකිලි, ඒ කියන්නේ ටෙම්ප්ලේට්ස් සහ තැනීම් ආකාරය පමණක් භාවිතා කර විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු වෙබ් අඩවියට ඇතුළු කිරීමෙන් නිර්මාණය යම් පරාසයකට සීමා වේ. සකස් කරන වෙබ් අඩවි සියල්ල ඒකාකාරී බවක් ගැනේ. ඒ කියන්නේ අපිට මේ සකස් කරන සියලුම වෙබ් අඩවි එකම ආකාරයට තමයි සකස් කරන්නේ. යම් සීමා තියෙනවා. අපිට කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුළේ නිර්මාණය කරද්දී ඒකාකාරී නිර්මාණ. ඒ කියන්නේ හැමෝගෙම නිර්මාණ එක වගේ ආකාරයක් ගන්නවා. හැබැයි මේකට පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකාකාරී බවක් ගනී. HTML, PHP, JavaScript, CSS, SQL වැනි භාෂා දැනුම ඇති විට අදාළ කේතයේ වෙනස්කම් සිදු කර බොහෝ දුරට එම දුර්වලතා මගහරවා ගත හැක. පරිගණක භාෂා දැනුම අවශ්‍ය නැහැ. පරිගණක භාෂා දැනුම අවශ්‍ය නැති වුණොත් අපිට නිර්මාණය වෙන්නේ ඒකාකාරී නිර්මාණ. හැබැයි HTML, PHP, JavaScript, CSS, SQL වගේ භාෂාවල මේ භාෂා දන්නවනම් අපිට අදාළ කේතේ වෙනස්කම් සිදු කර මෙන්න මේ ඒකාකාරී නිර්මාණය වීම මගවරහා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න විවෘත කේත CMS. විවෘත ඒ කියන්නේ අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් CMS මෘදුකාංග ටිකක් තියෙනවලු. Joomla, WordPress, Drupal. මේවැයිල්ලා CMS මෘදුකාංග. අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් CMS මෘදුකාංග Joomla, WordPress, Drupal කියලා කියන්නේ. හරි. ඊට පස්සේ CMS මෘදුකාංගයක් භාවිතා කිරීම. ඊට පස්සේ බලන්න වෙබ් අඩවි නිර්මාණ ආශ්‍රිත භූමිකා. වෙබ් අඩවි නිර්මාණ ආශ්‍රිත භූමිකා. වෙබ් අඩවියන් නිර්මාණය කර වෙබ් අඩවියන් නිර්මාණය සහ ඒ ආවත්කාලනය කරමින් පවත්වාගෙන යාම යනු පුද්ගල සමූහයක් සහභාගී වන ක්‍රියාවලිය. කියන්නේ අපි සාමාන්‍ය වෙබ් අඩවිය සංස්කරණය කරනවා කියන්නේ පුද්ගලයෝ ගොඩක් ඒකට සම්බන්ධ වෙනවා. ඒකේ බලන්න පළවෙනි එකේ දෙන වෙබ් අඩවි නිර්මාපක එහෙම නැත්නම් වෙන ඕතර් කියලා කියනවා. ඕතර් කියලා කියනවා. මූ කවුද? වෙබ් අඩවිය අතුරු මුහුණත හදන්නේ වෙබ් අඩවි නිර්මාපක එහෙම නැත්නම් ඕතර්. වෙබ් අඩවිය අතුරු මුහුණක් සැලසුම් කරනවා. දෙවෙනි එක සංස්කාරක උට කියනවා එඩිටර්. එඩිටර් කියන්නේ කේත ලිවීම, දෝෂ පරීක්ෂාව සහ දෝෂ නිවැරදි කිරීම කරන්නේ එඩිටර් විසින්. එහෙම නැත්නම් සංස්කාරක. 3 ප්‍රකාශක පබ්ලිෂර්. පබ්ලිෂර් කියන්නේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන පබ්ලිෂර් එහෙම නැත්නම් ප්‍රකාශක විසින්. 4 ඇඩ්මිනිස්ට්‍රර් වෙබ් අඩවි පරිපාලක. වෙබ් අඩවි පරිපාලක උට කියනවා ඇඩ්මිනිස්ට්‍රර්. එයා තමා වෙබ් අඩවි වෙබ් සේවාදායකයේ සහ දත්තපාදක වලට අදාළ නඩත්තු කිරීම සිදු කරන්නේ. ඒ කියන්නේ වෙබ් සේවයකටයි වෙබ් පාදක වලට අදාළ නඩත්තු කටයුතු කරන්නේ වෙබ් අඩවි පරිපාලක ඇඩ්මිනිස්ට්‍රර්.
ඊට පස්සේ පරිශීලකයා. පරිශීලක යූසර්. ඒ කියන්නේ වෙබ් අඩවිය පරිශීලනය කිරීම. එතකොට වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිතව මෙන්න මේ පුද්ගලයෝ ඉන්නවා. වෙබ් අඩවි නිර්මාපක ඕතර් කියන්නේ වෙබ් අඩවිය අතුරු මුහුණක් සැලසුම් කරා. වෙබ් අඩවිය අතුරු මුහුණක් සැලසුම් කරන්නේ වෙබ් අඩවි නිර්මාපක. ඊට පස්සේ සංස්කාරක එඩිටර් කියන්නේ කේත ලිවීම, දෝෂ පරීක්ෂාව හා දෝෂ නිවැරදි කරන්නේ. කේතේ ලියනවා, ඒ ලියන කේතේ පරීක්ෂා කරනවා, දෝෂ නිවැරදි කරන්නේ සංස්කාරක එඩිටර් විසින්. ඊට පස්සේ ප්‍රකාශක කියන්නේ මේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රකාශක, එහෙම නැත්නම් පබ්ලිෂර්. ඊට පස්සේ වෙබ් අඩවි පරිපාලනය කරන්නේ වෙබ් සේවා දායකයට සහ දත්ත පාදකවලට අදාළ නඩත්තු කටයුතු කරන්නේ වෙබ් පරිපාලක විසින්. ඊට පස්සේ 5 වෙබ් අඩවිය පරිශීලනය කරන්නේ යූසර්ලා විසින්. ඊට පස්සේ බලන්න වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම. වෙබ් අඩවියක් නිර්මාණය කමා වෙබ් සංස්කාරකයක්, ඒ කියන්නේ වෙබ් හොස්ට් වෙත උඩුගත කිරීම කමා වරින් වර සිදු කරන යාවත්කාලීම් සහ මාර්ගගත ඵල කිරීම. වෙබ් පෝස්ට් යන කාර්යයන් සියල්ල වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීමට අයත් වේ. වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීමට, ඒ කියන්නේ වෙබ් අඩවියක් පබ්ලිෂ් කරන්න අදාළ කාර්යයන් කිහිපයක් තියෙනවා. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරනවා කියන්නේ වෙබ් හොස්ට් වෙත උඩුගත කිරීම. ඒ කියන්නේ හොස්ට් සේවාදායකයක් වෙත හොස්ට් එකක් එකට වෙබ් හොස්ට් වෙත අප්ලෝඩ් කිරීම. වෙබ් හොස්ට් එක. දෙවෙනි එක තමයි අප්ඩේට්. වරින් වර අපිට යාවත්කාලීන් කරන්න එනවා. තුන්වෙනි එක තමයි වෙබ් පෝස්ට්. ඒ කියන්නේ මාර්ගගත ඵල කිරීම වගේ කාර්යයන් සියල්ල වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීමට අයත් වේ. මේ සඳහා වෙබ් අඩවි ප්‍රකාශයක යුතු සපුරා යුතු අවශ්‍යතා. වෙබ් අඩවි ප්‍රකාශක එහෙම නැත්නම් පබ්ලිෂර් ප්‍රකාශකයෙකු සපුරා යුතු අවශ්‍යතා කිහිපයක් ඇත. අංක 1 වෙබ් අඩවි නිර්මාණ මුදුකාංගයක්, 2 වෙබ් සත්කාරකයක්, 3 වසම්නාමයක්, 4 උඩුගත කිරීමේ මුදුකාංගයක්, 5 අන්තර්ජාල සම්බන්ධතාවක්. ඉගෙන අපිට වෙබ් අඩවි ප්‍රකාශකයක් එහෙම නැත්නම් වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම, publication of the website. අපි වෙබ්සයිට් එක පබ්ලිෂ් කරනවා. ආයේ පබ්ලිෂ් කරන්න තියෙන්න ඕනේ වෙබ් අඩවි සංස්කාරක මුදුකාංග, වෙබ් අඩවි නිර්මාණ මුදුකාංගයක්, වෙබ් අඩවි නිර්මාණ මුදුකාංගයක්, 2 වෙබ් සත්කාරකයක්. වෙබ් සත්කාරය කියන්නේ වෙබ් හොස්ට් එකක්. වෙබ් හොස්ට් එකක්. 3 වසම්නාමයක් කියන්නේ ඩොමේන් නේම් එකක්. 3 උඩුගත කිරීමේ මුදුකාංගයක්, අප්ලෝඩ් කිරීමේ software එකක් තියෙන්න ඕනේ. 4 ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. බලන්න වෙබ් සත්කාරකයක් කියන්නේ මොකක්ද කියලා, වෙබ් හොස්ට් එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න. නිර්මාණය කරන වෙබ් අඩවි අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට, ඕනෑම අයෙකුට ඕනෑම මොහොතකදී ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැකි ලෙස යම්කිසි ස්ථානයක තැන්පත් කළ යුතුය. මෙවැනි සේවා සපයන පරිගණක වෙබ් සත්කාරක ලෙස හැඳින්වේ. ඒ කියන්නේ දැන් ඔය වෙබ්සයිට් එකට කනෙක්ට් වෙනානේ. ඔයාලට ඕනි තැනක ඉඳලා ඕනි වෙලාවකදී ඕනි ආකාරයෙන් අපිට ඒ වෙබ් අඩවියට මේ ඇක්සස් කරන්න පුළුවන්, වෙබ් අඩවියට යන්න පුළුවන්. අන්න ඒවා තියෙන වෙබ් පොස්ට් වල. එන වෙබ් සත්කාරක මුදුකාංග වල තමයි ඒ පරිගණක, ඒ කියන්නේ ඒ සේවාව සපයන පරිගණකයට අපි කියන්නේ වෙබ් පොස්ට්. අපි වෙබ් අඩවියක් නිර්මාණය කරලා උඩුගත කරන්නේ වෙබ් හොස්ටිං කරනවා කියලා. එන වෙබ් එක හොස්ට් කරනවා. ඒ කියන්නේ අපිට ඕනි කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් ආකාරයට පත් කරන එක තමයි වෙබ් හොස්ටිං. එහෙම නැත්නම් වෙබ් සත්කාරක කියලා කියන්නේ. වෙබ් අඩවි නිර්මාණය කරනුවේ මහා පරිමාණ ආයතනයක් නම්, ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්නේ ලොකු ආයතනයක් නම් බොහෝ විට ඔවුන් සඳහාම වෙන් වූ වෙබ් සත්කාරකයක් පවත්වාගෙන යයි. ඩෙඩිකේටඩ් හොස්ට්. ඒ කියන්නේ ලොකු සර්වර් එකක් නැහැ කියන්නේ. ලොකු ආයතනයක් නම්, ලොකු ආයතනයක් උන්ටම වෙන් වුණ හොස්ට්, වෙබ් හොස්ට් එකක්. ඒ කියන්නේ උන්ට වෙන් වුණ වෙබ් සත්කාරකයක් පවත්වාගෙන යනවා. ඊට පස්සේ බලන්න කුඩා පරිමාණ ආයතන නම් වෙනත් ආයතන විසින් පවත්වාගෙන යන හවුල් වෙබ් සත්කාරක ෂෙයා හොස්ට් යම්කිසි ඉඩක් ලබාගෙන. හිතන්න ඔයගේ ආයතනය පොඩි නම් ඔයාට ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරගත වෙබ් පොස්ට් එකක් ඕනේ නෑ. ඔයාට ෂෙයාර්ඩ් හොස්ට්, ඒ කියන්නේ වෙන ආයතනයක පවත්වාගෙන යන වෙබ් හොස්ට් එකෙන් චූටි කෑල්ලක් ඔයා ඉල්ලගෙන ආයේ මගේ වෙබ්සයිට් එකත් මේකට මගේ වෙබ්
අඩවි නිර්මාණයක් මේකට දාගන්න කියලා අපිට share host කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් එක තමයි dedicated host. dedicated host කියන්නේ ඔයා වෙනුවෙන්ම සම්පූර්ණයෙන්ම ඔයා වෙබ් සත්කාරකයක් පවත්වාගෙන යනවා. ඊට පස්සේ හවුල් වෙබ් සත්කාරක තුල ආයතන සමූහයක වෙබ් අඩවි පවත්න අතර ඒවාට වෙන් කරන ගබඩා ධාරිතාව අනුව මූලික ගාස්තු හා වාර්ෂික ගාස්තු අය වේ. ආට වෙන් වෙලා තියෙන කොටස අනුව තමා ඔයාගේ මූලික ගාස්තුවයි වාර්ෂික ගාස්තුවයි තීරණය වෙන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ පුරාම මෙවැනි වෙබ් සත්කාරක ආයතන වෙබ් සත්කාරක සේවා සපයන ආයතන බොහොමයක් පවතී. නොමිලේ වෙබ් සත්කාරක සේවා සපයන ආයතන ඇත. විවිධ වෙබ් අඩවි ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකිය. මෙහිදී ඔබේ වෙබ් අඩවිය තුළ ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරේ. ඔයා නොමිලේ එකක් ගන්නවා නම් ඔයාගේ වෙබ්සයිට් එක තුළ ඔයාගේ වෙබ් අඩවිය තුළ උන්ගේ ඇඩ් දානවා. අදම මිලදී ගන්න කියලා ඒව දානවා. ඊට පස්සේ ඩොමේන් නේම් එක ඩොමේන් නේම් වසම් නාමය. ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු අනන්‍ය හඳුනා ගැනීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනය විසින් ජාතික ඇඳුම්පත ලබා දී. මේ ආකාරයට ලෝක ව්‍යාප්ත ජාලය තුළ වූ වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීමට ICANN Internet Corporation for Assigned Name and Numbers ලෙස හඳුන්වන අන්තර්ජාතික ආයතනයක් ඇත. ලෝක ව්‍යාප්ත ජාලය තුළ වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම. ලෝක ව්‍යාප්ත ජාලය තුළ වූ වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම ICANN Internet Corporation for Assigned Names and Numbers ලෙස හඳුන්වන අන්තර්ජාතික ආයතනයක් ඇත. එය වෙබ් අඩවි සඳහා අනන්‍ය වූ වසම්නාම පැවරීම. ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකට අදාළ වසම්නාමය පැවරීම සහ පාලනය කිරීමේ වගකීම දරයි. වෙබ් අඩවිය සකස් කළ පසු සුදුසු වසම්නාමයකින් එම ආයතනය තුළ ලියාපදිංචි කළ යුතුය. වෙබ් අඩවිය සකස් කරාට පස්සේ සුදුසු වසම්නාමයකින් ඒක ලියාපදිංචි කරන්න ඕනලු. තවත් එවැනි ආයතන කිහිපයක වෙබ් අඩවි පහත දැක්වේ. එකක් GoDaddy, Bluehost, nick.lk, nic.lk අන්න ඒවත් අපිට ඒ වගේ වෙබ් අඩවි බලා ගන්නත් පුළුවන්. එවැන්නම් භාවිතා කර මූලික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි කිරීම වඩා සුදුසු වේ. වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි අලුත් කිරීම සිදුවේ. ඇතැම් විට වෙබ් අඩවි වෙබ් සත්කාරකයා විසින් මෙම කාර්යය සිදු කරනු ලබයි. එහෙත් පසුකාලීනව ඔබේ වෙබ් අඩවිය වෙනත් වෙබ් සත්කාරකයෙකු තුළ ගබඩා කිරීමේ අවස්ථාවක් ඇති වුවහොත් එහි ලියාපදිංචි කිරීම ලියාපදිංචිය ගැටලු මත විය හැකිලු. එබැවින් ප්‍රකාශකයා විසින් වෙබ් අඩවිය ලියාපදිංචි කිරීම වඩා සුදුසුය. නිසා අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය ලියාපදිංචි කරන්නලු. ඊට පස්සේ බලන්න ඩොමේන් නේම් එකක් තෝරා ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු. පළවෙනි එක. වසම් නාමය මගින් වෙබ් අඩවිය අයත් ආයතනයේ පිළිබඳ හෝ වෙබ් අඩවිය සකස් කිරීමේ අරමුණ පිළිබඳ හඳුන්වා දිය යුතුය. එවිට පරිශීලකයන්ට සෙවුම් යන්ත්‍ර මගින් වෙබ් අඩවිය සොයා ගැනීමට පහසු වේ. ඉගෙන වසම් නාමය මගින් වෙබ් අඩවිය අයත් ආයතනයේ පිළිබඳ හරි ඔයා ඒක සකස් කළු අරමුණ පිළිබඳ හරි නමක් තිබ්බනම් හොඳයි කියලා කියනවා. බලන්නකො උදාහරණේ www.nie.lk වෙබ් ලිපිනයේ පරිශීලක වසම් නාමය වන NIE තුලින් වෙබ් අඩවිය අයත් ආයතනය හංගවයි. වෙබ් අඩවිය අදාළ ආයතනය හංගවනවා. දෙවෙනි එක වෙබ් අඩවියේ ස්වභාවය අනුව සුදුසු පරිදි .com.edu.org.lk ආදී top level domain name එකක්. ඒ කියන්නේ ඉහළ වසම් නාමයක් සම්බන්ධ කළ හැකිය. .lk වසම් නාමය ලබා ගැනීම සඳහා www.nic.lk යන වෙබ් අඩවියෙන් ඉල්ලුම් කර ලබාගත හැකිය. අපිට ඔන්න ඔය LK කියන top level domain එක ගන්න ඕනේ www.nic.lk කියන වෙබ් අඩවිය. අරක NIE මේක NIC. ඊට පස්සේ 3 වසම් නාමය කෙටිවීමෙන් පරිශීලකයට මතක තබා ගැනීමට මෙන්ම නිවැරදිව යතුරු ලියනය කිරීමට පහසු වේ.
අනිවාර්යයෙන්ම ඔයා සාමාන්‍ය ඕකන ගහන්නේ වසම්නාමයනේ ගිහිල්ලා ගහන්නේ. ඒ වසම්නාමය කෙටි වෙන්න ඕනේ. අකුරු 3ක් 4ක් 5ක් කෙටි තිබ්බොත් පරිශීලකයට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම අපි ඩොමේන් නේම් එකක් ගද්දි ඩොමේන් නේම් එකක් ගද්දි කෙටි වෙන්න ඕනේ. ඒ වගේම අපේ ආයතනය පිළිබඳ යම් හැඟීමක්. එහෙ නැත්නම් අපේ වෙබ්සයිට් එකේ අරමුණ වගේ දෙයක් ඒකෙන් කියවෙන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ අපිට .lk.org වගේ දෙයක් ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි වසම් නාමය කෙටි විය යුතුයි. වසම් නාමය අනිවාර්යෙන් කෙටි වෙන්න ඕනේ. ඊට පස්සේ වසම් නාමය තුළ ඉලක්කම් ජායිරි වැනි අක්ෂර නොවන වෙනත් අනුලක්ෂණ ඇතුළත් වීම සුදුසු නොවේ. ඒ කියන්නේ වසම් නාමය තුළ ඉලක්කම් යායිරි වැනි අක්ෂර නොවන වෙනත් අනුලක්ෂණ දාන්න එපා. ඒ කියන්නේ අක්ෂර විතරක් දාන්නලු. ඒ වාචිකව ලියවීමේදී අසන්නා වෙත නිවැරදිව සංවේදනය බලන්න යට තියෙන උදාහරණ www.myweb2org අසන්නට ඇහෙන්නේ myweb2 tu අරක දෙක. ඒ වගේ ගැටලු තියෙනවලු. ඊට පස්සේ බලන්න උඩුගත කිරීමේ මුදුකාංග අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් මුදුකාංග. නිර්මාණය කරන ලද වෙබ් අඩවිය අදාළ අන්තර්ජාල සම්මුතීන්ට අනුව තෝරාගත් වෙබ් සත්කාරකයා වෙත උඩුගත කිරීම තෝරාගත් වෙබ් සත්කාරය කියන වෙබ් සත්කාරය හොස්ට් වෙත. ඒ කියන්නේ අපි නිර්මාණය කරන ලද වෙබ් අඩවිය අන්තර්ජාල සම්මුතීන්ට අනුව අන්තර්ජාල සම්මුතිය නියමාවලියට අදාළ තෝරාගත් හොස්ට්. ඒ කියන්නේ අපි හොයා මේ තෝරාගත් හොස්ට් වෙත උඩුගත කිරීම සඳහා භාවිතා කරන මුදුකාංග තමයි උඩුගත කිරීමේ මුදුකාංග කියන්නේ. මේවා මිලදී ගැනීම හෝ අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගන්න පුළුවන්. උදාහරණ තමයි ෆයිල් සිල්ලා ස්මාර්ට් FTP ස්මාර්ට් FTP එහෙම නැත්නම් ෆයිල් සිල්පා නෙමෙයි. බොහෝ වෙබ් නිර්මාණ මෙවලම් තුළ වෙබ් අඩවි උඩුගත කිරීමේ පහසුකම්ද පවතින බැවින් වෙනත් මුදුකාංගයක් අවශ්‍ය නොවේ. එමෙන්ම හවුල් වෙබ් සත්කාරක සේවා සපයන ආයතනද වෙබ් අඩවි උඩුගත කිරීමේ පහසුකම් සපයනවලු. හරි. ඊට පස්සේ අන්තර්ජාල සම්බන්ධතාව. බලන්න අන්තර්ජාල සම්බන්ධතාව කියන්නේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය තුල සිදුවන උඩුගත කිරීම, යාවත්කාලන කිරීම සහ මාර්ගගත පළ කිරීම යන පියවර අදාළ අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වේ. ග්‍රාහකයන් සහ වෙබ් සත්කාරකයා යා කරන මාධ්‍යයක් වන්නේ අන්තර්ජාලය බැවිනි. අපිව ග්‍රාහකයයි වෙබ් සත්කාරකයා යා කරන්නේ අන්තර්ජාලය බැවිනි. අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම සහ සුදුසු අන්තර්ජාල සේවා සපයන ආයතන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් තෝරා ගන්න ඕනේ. මෙහිදී සම්බන්ධතාවයේ වේගය, ගාස්තුව, නඩත්තුව, සේවා යනාදිය පිළිබඳ සැලකිලිමත් වේ. ISPලා අන්තර්ජාල සේවා සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකාබෙල්, මොබිටෙල්, ඩයලොග්, එක්සියාටා. ඊට පස්සේ වෙබ් අඩවි නඩත්තුව කියන්නේ නිරන්තරයෙන්ම අපි අනිවාර්යෙන් සෑම දෙයක්ම නඩත්තු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ වෛරස් ඇවිල්ලා දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පරිශීලයකට එකම කරුණු තියෙන්නේ. එකම කරුණ නැතුව විවිධ කරුණු වෙන්න අනිවාර්යයෙන්ම අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පහත ආකාරයට සාරාංශගත කරන්න පුළුවන්. අංක 1 concept එකක් තියෙන්න ඕනේ. දෙවෙනි එක නිර්මාණය අච්චුපත බලාගන්න. සංකල්පයක් concept එකක් තියෙන්න ඕනේ. නිර්මාණය සහ සංවර්ධනය system and development design and development එක domain name එකක් ඊට පස්සේ hosting එකක් upload කිරීමක් test කිරීමක් update and manage යාවත්කාලීන සේවා නඩත්තුව. ඔන්න ඔය HTML තියරි ටික බලා ගන්න. හරිද? නෝට් එකක් දුන්නේ නැහැ. නෝට් එකක් දෙන්න ඕනේ නැහැ. දන්නවනේ ඉතින් නෝට් එකක් ඕනේ නැහැ නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය ටික නැවත කියව ගන්න. කියවගෙන අනිවාර්යයෙන්ම ඔක HTML කෙටි ප්‍රශ්න, ඒ කියන්නේ HTML ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න විදිහට එන්න පුළුවන්. හරිනේ?